ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් විශ්ව මාතාවගේ දහම් කොට්ඨාසයන්හි ඇතුළත් මා ලබාගත් අවබෝධ කරගත් දහම් දැනුම් ආධ්‍යාත්මික ශක්ති භාවනා වඩන්නන්ට යෝග භාවනා වඩන්නන්ට වරම්ලාභීන්ට දේවගැතියන්ට දේව භක්තිකයන්ට අවබෝධයේ පිණිස අදහස් හා පණිවිඩ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද කතා කරන්න කැමති තමන්ගේ වරම තමන්ට ලැබෙන දෙවියන් විසින් ලැබෙන ආකර්ෂණය අපි කොහොමද පවත්වාගෙන යන්නේ කියලා. ඒවට අවශ්‍ය පිළිවෙල. මේ තුලින් ඒ කියන්නේ බලය, ශක්තිය අපිට මේ පවත්වා ගැනීම තුලින් තමයි රඳවාගෙන යන්න පුළුවන්. පවත්වාගෙන යාම කියන්නේ රඳවාගෙන යාම. අපි විවිධ ක්‍රම භාවිතා කරනවා. අපිට විවිධ ක්‍රම දෙවියන් විසින් ලබා දෙනවා මාර්ගෝපදේශනයේ යටතේ. යම් යම් දේව ආත්ම විසින් නිර්දේශ කරපු තමන්හට අපිට ලැබෙන බලය අපිට රඳවා පවත්වාගෙන යන්න, පිරිපහදු කරගන්න අපේ සිතුවිලි, අපේ ක්‍රියාත්මක මනසේ ක්‍රියාත්මක වෙන සිතුවිලි නැවත අක්‍රිය වෙන ශක්තිය සක්‍රිය කරගන්න මේ ක්‍රම භාවිතා වෙනවා. මේ ලබා දෙන නිර්දේශ දේවත්ව විසින් ලබා දෙන මේ අපිට ලබා දෙන මාර්ගෝපදේශය විවිධ ආයුධ සංකේත විශේෂ සංකේත ගැඹුණ ආයුධ පිළිබඳ විස්තර ලබා දෙනවා. ඒවා නිසි අයුරින් සකසා ගැනීමට රන් හෝ රිදී හෝ තඹ වැනි ලෝහ හා කළු ගල් වලින් නිර්මාණය කරන මූර්ති හා ශිවලිංග වැනි සියලුම ශක්ති ගැබ්වූ සංකේත භාවිතා කරනවා. මේ ක්‍රියා රටාවන් එකිනෙක කෙනාට තමයි වෙනස් වෙලා යන්නේ. තමාට ලබා දෙන මේ ශක්ති තමන් මේ දෙවියන් හරහා උකහා ගන්නා ශක්ති එක එක්කෙනාට ලබා දෙන ආකාරය වෙනස්. ඒ අනුව මේ ක්‍රම වෙන කෙනෙක් කරන දෙයක් තමන් මේක දිහා බලාගෙන තමන් කරලා තමන්ගේ තියෙන පවත්නා ශක්තිය රැක ගැනීමේ ප්‍රවණතාවය ඊටාම අඩුයි. එහෙම කියන්නේ ත්‍රිශූලයක් හෝ වේලායුධයක් වෙන්න පුළුවන්, ශිවලිංගයක් වෙන්න පුළුවන්, යම්කිසි යන්ත්‍රයක් වෙන්න පුළුවන්, මූර්තියක් වෙන්න පුළුවන්. මේ ආදී විවිධ වූ ශක්ති ගැබ් කර ගැනීම, ජප කිරීම විදියට අපිට මේ රටාවන් ක්‍රියාකාරීත්වය අනුව ගන්න පුළුවන්. මේ සංකේතයන් වලට අපිට ලැබෙන්නේ සංකේතයන් වලට ගැබ් වෙන්නේ විවිධ වූ දෙවියන්ගේ ශක්ති කොට්ටාසයන්. දෙවියන් හරහා ක්‍රියාත්මක වන ශාස්ත්‍රීය ක්‍රම තමා මේවට අපිට ලබා දෙන්නේ. මේ ක්‍රම සිද්ධි කර ගන්නා නොහොත් ජප කර ගැනීම ලෙස තමයි දෙවියන් හරහා මේ ක්‍රමය ලබා දෙන්නේ. නැවත නැවත අපි කරන්න ඒක ජප වෙනවා වගේ හැම නිතරම අපි ඒ තුලට මානස යොදවන්න අපේ මනස පිරිපහදු වෙනවා. ඒ තුලින් තමයි අපි ජප කරන්නේ නැවත ජප කරනවා වගේ තමයි මේ කටයුතු අපි පවත්වාගෙන යන්න මාර්ග සලසා ගන්න. එතකොට මේ සිද්ධි කරනවා කියන්නේ දැන් හිතන්නකෝ එදිනෙදා රටාවන් තුල ගත්තහම අපි හැමදාම ශරීරයට ආහාර ගන්නවා. ශරීරය පිරිසිදු කරනවා. අපි නිදා ගන්නවා. මේ වගේ අපේ ශරීරය පවත්වාගෙන යන්න අපිට මේ වගේ ක්‍රම රටාවන් පවතිනවා. ඒ වගේ තමයි මේ ශක්ති ක්‍රියාකාරීත්වය. ශක්තියින් තුළින් එම ශක්තිය අපි තුලට ආවඩනවා
නැතිනම් අපි ලබා ගන්නා ශක්ති පවත්වාගෙන යාම තමයි මේ සිද්ධි නොහොත් ජප කරනවා කියන්නේ. කෙටියෙන් ශක්තියක් තුළ පවත්වාගෙන යාම ගත්තොත් අභිෂේක කිරීම නානුමුර තේවාවන්. අභිෂේක කිරීම කියන්නේ නානුමුර මූර්තියක් හෝ ශිවලිංගයක් හෝ ත්‍රිශූලයක් හෝ විවිධ වූ ශක්ති ගැබ්වෙන සංකේත එකිනෙකනට ලැබෙනවා. මම කලිනුත් කිව්වේ ඒ විදිහට ඒ ලැබෙන දේ අපි අභිෂේක කරනවා. අපිට දැනුම් දෙනවා අභිෂේක කරන්න කියලා. ඒ කියන්නේ මම කලිනුත් කිව්වා වගේ තමන්ගේ මානසික පිරිවැය ඒකට නැවත නැවත ජප වෙනවා වගේ නිතර අපිට ඒක අභිෂේක කිරීමෙන් ජප වෙනවා සිද්ධි වෙනවා. තමන්ගේ මනස පිරිපහදු වෙනවා. තමන්ට ලැබෙනා වූ ශක්තිය දෙවියන් හරහා ඒකාත්මිකව පිරිසුදුතාවයකින් තමා ලබා ගන්න පුළුවන්. නැත්නම් මේ අභිෂේක කරනවා කියන්නේ දෙවියන්ව පිරිසුදු කරනවා කියන එක නෙවෙයි. තමන්ගේ ශක්තිය තමන්ට ලබා ගන්නා ශක්තිය පිරිසිදු ලෙස සිද්ධි කරගන්නවා කියන වැනි දෙයක් තමයි මේ නානුමුරයක් කියන්නේ. කියන්නේ ඒ නානුමුරේ තමන්ගේ දේව යහන තමන්ගේ පවතින ශක්ති මධ්‍යස්ථානය පිරිපහදු කරගන්නවා කියන්නේ විස බීජ වලින් තොරව පවත්වාගෙන යාම කෙනෙක්ට පිට ආශිර්වාදයක් එතනින් ලබා දීමට එතන ශක්ති මධ්‍යස්ථානය සිද්ධි වෙනවා වගේ දෙයක් ආකර්ෂණයක් ගැබ් වෙනවා. මේ අතරින් මූර්තියක් ගත්තහම විවිධ වූ ශාස්ත්‍රීය ක්‍රමයන් වලින් තමයි අභිෂේක කරන්න තියෙන්නේ. ඒ ශක්තියින් ක්‍රියාකාරීත්වය අනුව එකිනෙකට වෙනස් වෙනවා. විවිධ වූ ශක්ති තියෙනවා මේ විශ්වයේ දෙවියන්ගේ. එතකොට මාතාවගේ උනත් ශක්ති 64ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ශක්ති 64 ක්‍රියාකාරීත්වය ඒකාකාරී නැහැ. එක එක අයුරින් තමයි මේ අභිෂේක කටයුතු වෙන්නේ. ඒ වගේ තමයි තමන්ට ලැබෙන ශක්තිය දෙවියන් සමග සම්බන්ධ වූ දෙවියන්ගේ මාර්ගෝපදේශය යටතේ තමයි මේ ක්‍රියාකාරීත්වය කරන්න ඕනේ. සිද්ධි කරගන්න ඕනේ. අභිෂේක වැනි ද්‍රව්‍ය කරන්න ඕනේ. ද්‍රව්‍ය වලින් අභිෂේක කරන්න ඕනේ. මේ අභිෂේක තුලින් තම ශක්තිය වඩාත් නිසි ලෙස තමා ඒ කිරීම තුළින් භාවනාවක් වගේ තමන්ගේ මනස පිරිසිදු වෙනවා. එතකොට දෙවියන් වෙත අපිට ඉක්මනින්ම මේ පිරිසිදු මනසින් ලං වෙන්න පුළුවන්. ආකර්ෂණය වෙත ඒකාකාරීත්වයක් ලබා ගන්න පුළුවන්. දෙවියන් හටද ඒ කියන්නේ දෙවියන්ටත් අපිට ඒ ආකර්ෂණය ලබා දෙන්න මාර්ගය විවෘත වෙනවා. දෙවියන් දෙන්න මූර්තිය සංකේතය තුළට දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගන්න මේ අභිෂේක හරහා කටයුතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට තේරුම් කරන්න උත්සාහ කරේ මම මෙවැනි අභිෂේක තුලින් පිරිපහදුව තුලින් අනිසි අපවිත්‍රතාවයන් දුරලි නිවැරදි පිරිපහදුව නිසා සුවඳවත් කිරීම ආලෝකය එළඟි තෙල් වලින් පහන් පත්තු කරනවා කොහොම තෙල් වලින් පහන් පත්තු කරනවා විවිධ වූ තෙල් වර්ග පැංගිලි තෙල් වලින් විවිධ වූ ශක්ති ක්‍රියාකාරීත්වය අනුව ඒ අදාළ දේවාත්මයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට අපිට දේවල් ආලෝකයන් විවිධ සුගන්ධයන් ලබා ගන්න පුළුවන් ලබා දෙන්න පුළුවන්. ඒ සමගම තමන්ගේ වරමය තුළ වරමක් තියෙන කෙනෙක් තමන්ගේ ඥාති බලවේගය සමග කටයුතු කරන කෙනෙක්ට වුවද තමන්ගේ ඥාති බලවේගයේ අවසරලත් දේවාත්මය හරහා දේව ආත්මය සමග සම්බන්ධ වී ඒ ඥාති බලවේගයටද මෙවැනි ශාස්ත්‍රීය ක්‍රම ලබා ගැනීමට දේව ආකර්ෂණය ලබා ගැනීමට මේ ආකර්ෂණය පවත්වාගෙන යාම තුළින් මේ
ආකාරයෙන් තමන්ගේ ශාස්ත්‍රීය දැනුම යන්ත්‍ර මන්ත්‍ර වැනි මෙවැනි දෙවියන් විසින් ලබා දෙන්නා වූ යම්කිසි දැනුම් කොටාශයන් ලබා ගන්න පුළුවන් මේ ආකාරයෙන්ම. මම මේක සරලව ඔයාලට පහදා දෙන්න වටහලා දෙන්න උත්සාහ කරේ මට ලැබී ඇති දැනුම් සම්භාරය හා අවබෝධයක් සමගම තමයි. ඒ නිසා මුලින්ම කියන්න ඕනේ මේ අභිෂේක කිරීම යනුවෙන් අදහස් කරන්නේ දෙවියන්ට අභිෂේක වෙන එකක් නෙමෙයි. දෙවියන්ට අවශ්‍යතාවයක් නෑ අභිෂේක වෙන්න. දෙවිය කොහොමත් පාරිශුද්ධයි. දෙවියන්ගේ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ පාරිශුද්ධත්වය මත. දෙවියන් විසින් අපිට මාර්ගෝපදේශනය පනවලා දෙන්න ආකර්ෂණීය ශක්තිය ලබා දීමට තමයි මේ පිළිවෙත් අපිට ලබා දෙන්නේ. ඒ ලබා දෙනවත් සමගම තම ආත්මය සුද්ධ කරලා දෙවියන් විසින් ලබා දෙන මේ ශාස්ත්‍රීය දැනුම ලබා දෙන්න යන්ත්‍ර මන්ත්‍ර වැනි තන්ත්‍ර වැනි මේ සිද්ධි ලබා දීමට තමයි අපිට මේ ක්‍රියා මාර්ග විධි විධාන අපිට සලසලා දෙන්නේ. අපගේ ශක්තිය නිර්මාණය කිරීමට පමණයි දෙවියන් විසින් මේ දේවල් අපිට උදාහරින්නේ. ආකර්ෂණය ලබා දෙන්නේ. මේ සමගම තමාගේ හදවතේ දෙවියන් කෙරෙහි ආදරය, භක්තිය සමග විශ්වාසයත් සමගම මේ දේවල් කරගෙන යාම, මේ පිළිවෙත් කරගෙන යාම තුලින් මේ මගින් පවත්වා ගැනීම මේ ශක්ති පවත්වා ගැනීම රඳවා ගැනීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි වෙනවා. තමන් සතු ශක්තිය තවත් බලවත් වෙනවා. මෙවැනි කරුණු තමයි මේ පවත්වා ගැනීම වැනි සම්බන්ධව සරලව මට පහදා දෙන්න තියෙන්නේ. මම හිතනවා ඔබට මේ තුලින් ශක්තිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. තවත් මෙවැනි වීඩියෝවක් තුලින් නැවත හමු වෙන්නම්. ඔබ සැමට ශ්‍රී රාජ මාතා ආශිර්වාදය ලැබේවා.